ඉතින් යාළුවනේ සුබ දවසක්. අද වීඩියෝෙන් කතා කරන්නේ WhatsApp වල සුපිරිම ට්‍රික්ස් කිහිපයක් ගැන. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. ඉතින් එහෙනම් වැඩි කතා ඕනේ අපි යමු අද වීඩියෝ එකට. ඉතින් පළවෙනි ට්‍රික් එක තමයි ඔයාලට පුළුවන් ඔයාලා කාත් එක්ක හරි chat කරපු දෙයක් ඔටෝම ඩිලීට් වෙන විදිහට හදාගන්න. ඒ කියන්නේ ඔයාගේ WhatsApp එකෙන් සහ එයාගේ WhatsApp එකෙන් ඔයා chat කරපු දෙයක් ඔටෝම ඩිලීට් වෙන විදිහට හදාගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මෙන්න මේක හදාගන්නේ කියලා. ඉතින් ඔයා මුලින් මෙන්න විදිහට WhatsApp එක ඕපන් කරගන්න. ඉතින් මෙන්න විදිහට WhatsApp එක ඕපන් කරගත්තට පස්සේ ඔයා අදාළ chat ඒ කියන්නේ අදාළ contact එක මෙන්න විදිහට select කරගන්න ඕන. ඉතින් මෙන්න විදිහට select කරලා එයාගේ නම උඩ මෙන්න විදිහට touch කරන්න ඕන. ඉතින් මෙන්න විදිහට ටච් කරාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට වලව අරගෙන එනවා. ඉතින් ඊට පස්සේ වල මෙන්න විදිහට පහළට ගියාට පස්සේ වලට මෙන්න මෙතනින් බලා ගන්නවා disappearing message කියලා. ඉතින් වල මෙන්න මේ කුඩ එකපාරක් මෙන්න විදිහට ටච් කරන්න ඕන. ඉතින් එන්න විදිහට ටච් කරාට පස්සේ ඔයාලගේ ෆෝන් එකේ දැන් මෙන්න මේ විදිහට තමයි ඒක පෙන්වන්නේ. ඉතින් ඔයාලගේ මෙන්න මේ disappearing message කියන එක මෙන්න විදිහට off වෙලා තමයි දැන් තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේකට කැමති time එකක් දෙන්න. එහෙම නැත්නම් කැමති කාලයක් ඔයාලට මෙන්න මෙතනින් සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනදී මෙන්න මෙතන තමයි පැය 24ක් ඒ වගේම දවස් 7ක් ඒ වගේම දවස් 90ක් කියලා මෙන්න විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනින් මේ පැය 24ක් කියන එකට ඔයාලා මෙන්න ටික් එක දැම්මට පස්සේ ඔයා සහ එයා chat කරපු දේවල් පැය 24ක් ඇතුළත ඔටෝම ඩිලීට් වෙනවා. ඒ කියන්නේ ඔයාගේ WhatsApp එකෙන් සහ එයාගේ WhatsApp එකෙන් පැය 24ක් ඇතුළත ඔටෝම ඔයා chat කරපු දේවල් ඩිලීට් වෙනවා. ඒ වගේම මෙන්න විදිහට දවස් 7ක් කියන එක මෙන්න විදිහට සිලෙක්ට් කරාට පස්සේ ඔයා සහ එයා chat කරපු දේවල් දවස් 7ක් ඇතුළත ඔටෝම ඩිලීට් වෙනවා. ඒ වගේම මෙන්න මේ දවස් 90 මෙන්න විදිහට සිලෙක්ට් කරලා පස්සේ දවස් 90කට පස්සේ ඔයා chat කරපු දේවල් මෙන්න විදිහට ඔටෝම ඩිලීට් වෙනවා. ඉතින් ඔයාලා මෙන්න මෙතනින් කැමතියක් මෙන්න විදිහට සිලෙක්ට් කරලා ඔයාලට මෙන්න මෙතනින් මේ විදිහට බෑක් වෙන්න තියෙන්නේ. ඉතින් මම මෙන්න විදිහට මේක සිලෙක්ට් කරලා බෑක් වෙනවා. ඉතින් එන්න විදිහට බෑක් වුණාට පස්සේ ඔයාලට බලා ගන්නවා මෙන්න මේ විදිහට යාගේ DP එක. එහෙම නැත්නම් ඩිස්ප්ලේ පික්චර් එක ළඟ මෙන්න මේ විදිහට ඔරලෝසු අයිකන් එකක් ඔයාලට ඊට පස්සේ මෙන්න මේක ඔන් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්නත් පුළුවන් වෙනවා. ඉතින් දෙවෙනි ට්‍රික් එක තමයි ඔයාලා හැමෝම WhatsApp එක හරහා ෆොටෝස් සෙන්ඩ් කරලා ඇති. ඉතින් මෙන්න ඉතල ෆොටෝ එකක් සෙන්ඩ් කරද්දී ඔයාලගේ ෆොටෝ එකේ ක්වොලිටිය අඩුවෙන් තමයි තවත් කාට හරි ඔයා මේ ෂෙයා කරන ෆොටෝ එක සෙන්ඩ් වෙන්නේ. ඉතින් මම ඔයාලට අද කියලා දෙනවා කොහොමද ඔරිජිනල් ක්වොලිටි එකම ඔයාලා ෆොටෝ එකක් කාට හරි සෙන්ඩ් කරන්න කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙන එකට මෙන්න මේ විදිහට මෙතන තියෙන තිත්තුන්න මෙන්න ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතනින් මේ setting කියන එකට යන්න ඕන. ඉතින් මේ විදිහට ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතන බලන්න storage and data කියලා. ඉතින් ඔයාලා මෙන්න මේ කුඩ එකපාරක් මෙන්න විදිහට ටච් කරන්න. ඉතින් එන්නේ විදිහට ටච් කරාට පස්සේ ඔයාලා මෙන්න විදිහට පහළට ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතන බලා ගන්න photo upload quality කියලා. ඉතින් ඔයාලා මෙන්න මේ කුඩ එකපාරක් ටච් කරන්න ඕන. ඉතින් මෙන්න විදිහට ටච් කරාට පස්සේ ඔයාලට පේනවා ඉතින් මගේ ෆෝන් එකේ දැන් මම මෙන්න විදිහට WhatsApp එකේ best quality කියන එකට මෙන්න විදිහට මේක සිලෙක්ට් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලගේ ෆෝන් එකේ මෙන්න මේ විදිහට auto එහෙම නැත්නම් recommend කියන මෙන්න මේ photo quality එකට තමයි වැටලා තියෙන්නේ. ඉතින් ඔයාලට original quality එහෙම නැත්නම් best quality එකකින් ඔයාලට ෆොටෝ එකක් send කරන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ මැද තියෙන මේ best quality කියන එකට මෙන්න මේ විදිහට ටික් එක දාගන්න එක. ඉතින් එන ටික් එක දාලා ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන okay කියලා තියෙනවා. අන්න ඒ කුඩා මෙන්න විදිහට ටච් කරන්න ඕන. ඉතින් එන්නේ විදිහට හදාගත්තට පස්සේ ඔයා යවන හැම ෆොටෝ එකම original quality එකම තවත් කාට හරි ඔයාලට මෙන්න විදිහට send කරගන්න පුළුවන්. ඉතින් තුන්වෙනි ට්‍රික් එක තමයි ඔයාලට පුළුවන් එක එක contacts වලින් ඔයාලට message දෙද්දි ඒ contact වලට අදාළ වෙනස් විදිහේ notification sound ඒ වගේම ringing tone වලට add කරගන්න. ඉතින් අපි බලමු කොහොමද මෙන්න මේක ඔයාලා add කරගන්න කියලා. ඉතින් ඔයාලට අදාළ contact මෙන්න විදිහට select කරලා එයාගේ නම උඩින් ඔයාලා මෙන්න විදිහට touch කරන්න ඕන. ඉතින් එන්නේ විදිහට touch කරාට පස්සේ මෙන්න විදිහට පහළට ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතන බලවන්න custom notification කියලා. ඉතින් ඔයාලා මෙන්න මේ කුඩ එකපාරක් මෙන්න විදිහට touch කරන්න ඕන. ඉතින් එන්නේ ටච් කරාට පස්සේ වලට මෙන්න මෙතන බලාගෙන ටික් එකක් දාන්න තියෙනවා. ඉතින් ඔයාලා මෙන්න මේ කොටු උඩ එකපාරක් ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට වලට මේක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ වලට මෙතන පේනවා ඉතින් notification tone කියලා උඩින්ම තියෙනවා. ඉතින් ඔයාලා මෙන්න මේ කුඩ එකපාරක් ටච් කරන්න. ඉතින් එන්නේ ඒක ටච් කරාට පස්සේ වලට පේන ඉතින් මෙන්න විදිහට media storage ඒ වගේම ඔයාලා මොකක් හරි app එකක් අරන් තියෙන. ඒ කියන්නේ ringing tone දාන app එකක් මොකක් හරි ඔයාලා ෆෝන් එකට install කරලා තිනවා. අන්නේ app එකේ logo එක මෙන්න මෙතන පෙන්නනවා. ඉතින් ඔයාලට අවශ්‍ය notification sound එකක් ඔයාලගේ media storage ඒ කියන්නේ ඔයාලගේ ෆෝන් එකේ තියෙන files වලින් ඔයාලට මෙන්න මෙතෙන්ට add කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මෙන්න මේ ඔයාලා download කරලා තියෙන app එක හරහා ගිහිල්ලත් ඔයාලට මෙන්න මෙතෙන්ට කැමති notification sound එකක් add කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා පහළට ගියාට පස්සේ මෙන්න මෙතන ringing tone කියලා තියෙනවා. අන්න ඒක උඩ ටච් කරාට පස්සෙත් ඔයාලට මෙන්න මේ විදිහටම media storage ඒ වගේම ඔයාලා download කරලා තියෙන app එක පෙන්නනවා. ඉතින් ඔයා මෙන්න විදිහට custom notification එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට ඔයාලට අදාළ notification sound ඒ වගේම ringing tone එක එක්කිනාට වෙනස් විදිහට add කරගත්තට පස්සේ ඔයාලට තියෙන වැදගත්කම තමයි
ඔයාගේ අතේ ෆෝන් එක තිබ්බේ නැතත් ඔයාට ඔයාගේ WhatsApp එකේ රින් වෙන සද්දෙන් ඒ වගේම notification එකක් එන sound එකෙන් ඔයාට දැනගන්න පුළුවන් කාගෙන්ද ඔයාට මෙන්න මේ message එක ආවේ ඒ වගේම කාගෙන්ද ඔයාට මෙන්න මේ call එක එන්නේ කියලා. ඉතින් හතරෙන් ට්‍රික් එක තමයි ඔයාලා මෙන්න මේ විදිහට කාට හරි ෆොටෝ එකක් සෙන්ඩ් කරද්දී ඔයාලට පුළුවන් ඔයාලගේ මෙන්න මේ ෆොටෝ එක සෙන්ඩ් කරන ඉන්ටර්ෆේස් එකේ මෙන්න මේ විදිහට ඔයාලගේ ඩිස්ප්ලේ එක මෙන්න මේ විදිහට උඩට ඩ්‍රැග් කරන්න. ඉතින් මෙන්න විදිහට උඩට ඩ්‍රැග් කරාට පස්සේ ඔයාලට පේන ඇති මෙන්න මෙතන හිඩන් වෙච්ච ෆිල්ටර්ස් වගේ මෙන්න විදිහට පහලින් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන ඔයාලට කැමති ෆිල්ටර් එකක් ඔයාලට මෙන්න විදිහට යූස් කරලා ඔයාලට බලන්න මෙන්න මේ ෆොටෝ එකේ දාලා කෙනාට සෙන්ඩ් කරගන්න. ඉතින් පස්සෙන් ට්‍රික් එක තමයි ඔයාලට පුළුවන් එක එක කන්ටැක්ට් වල chat interface එකේ background එක වලට කැමති image එකක් add කරගන්න පුළුවන්. එහෙම නැත්නම් කැමති wallpaper එකක් add කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේන ඉතින් මම මෙන්න විදිහට contact කෙනෙක් දැන් select කරගෙන ඉන්නවා. ඉතින් මෙන්න මෙයාගේ chat background එක ඔයාලට පේනවා ඇති. මෙන්න විදිහට WhatsApp එකෙන් default ආපු background එක තමයි තියෙන්නේ. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඔයාලා එක එක contact වලට ඔයාලට කැමති wallpapers කොහොමද add කරගන්නේ කියලා. ඉතින් ඔයාලට ඒකට කරන්න තියෙන්නේ මෙන්න මෙතන මේ තියෙන තිත් තුන touch කරන්න. ඉතින් එන්න ටච් කරාට පස්සේ වලට මෙන්න මෙතන බලනවා wallpapers කියලා. ඉතින් ඔයාලට මෙන්න මේ wallpaper කෙනෙකුට එකපාරක් ටච් කරන්න ඕන. ඉතින් එන්නේද ටච් කරාට පස්සේ වලට මෙන්න මෙතන බලනවා change කියලා. ඊළඟ මෙන්න මේකට එකපාරක් ටච් කරන්න ඕන. ඉතින් ඊට පස්සේ වලට මෙන්න මෙතන බලනවා bright කියලා. ඉතින් ඔයාලට මෙන්න මේකට එකපාරක් ටච් කරන්න. ඉතින් එන්නේ ටච් කරාට පස්සේ මෙන්න ඉදිරිය ඔයාලා බලනවා WhatsApp එකෙන් ඔයාලට දුන්න bright images ටික. ඉතින් ඔයාලට කැමති නම් පුළුවන් මෙන්න මෙතනින් කැමති background image එකක්. එහෙම නැත්නම් wallpaper එකක් ඔයාලට කැමති එකක් select කරලා ඔයාගේ chat එකේ background එක විදිහට දාගන්න. ඒ වගේම මෙතන ඔයාලට පේන ඇති dark කියලා. ඉතින් මෙන්න මේකට ගියාට පස්සේ මෙන්න ඉතින් wallpapers වලට කිහිපයක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනිමුත් ඔයාලට කැමති නම් කැමති එකක් මෙන්න ඉදිරියට select කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන solid colors කියලා තියෙනවා. අන්න ඒකට ගියාට පස්සෙත් ඔයාලට මෙන්න විදිහට එක එක colors වලින් ඔයාලට මෙන්න විදිහට wallpapers බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලට my photos කියලා ඔයාලට මෙන්න මෙතන බලා ගන්නවා. අන්න ඒකට ගියාට පස්සේ ඔයාලට මෙන්න විදිහට ඔයාලගේ gallery එක තමයි open වෙන්නේ. ඊට ඔයාලට මෙන්න මෙතනින් පුළුවන් ඔයාලගේ gallery එකෙන් කැමති ෆොටෝ එකක් ඔයාලගේ chat එකේ background එක විදිහට select කරගන්න. ඉතින් මම දැන් ඔයාලට මෙන්න මෙතනින් එක ෆොටෝ එකක් select කරලා පෙන්නන්නම්. 5 minutes later. හරි ඉතින් ඔයාලට පේන ඉතින් මම මෙන්න ඉදිරිය මගේ ගැලරි එකෙන් මෙන්න ඉදිරිය ෆොටෝ එකක් සිලෙක්ට් කරගත්තා. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන පහලින් ඔයාලට බලගන්න set wallpaper කියලා. ඊට මෙන්න මේකට එකපාරක් ටච් කරන්න. ඉතින් එන්නේ ටච් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන මේ වගේ අයිකන් එකක් බලා ගන්නවා. අන්න එතනින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මේකේ dark එකේ ඒ වගේම lightning ගතිය ඔයාලට මෙන්න විදිහට ඔයාලට කැමති විදිහට ඔයාලට හදා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට තියලා මෙන්න මෙතනින් දැන් බෑක් වෙනවා. ඉතින් එන්න විදිහට බෑක් වුණාට පස්සේ ඔයාලට බලන්න මගේ chat background එක මෙන්න මේ විදිහට wallpaper එක ඇඩ් වෙලා වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය ට්‍රික්ස් පහ ගැන තමයි අද වීඩියෝෙන් අරගෙන ආවේ. ඉතින් අදට වීඩියෝ කරනවා ආයෙත් දැස්සේ මේ වගේ අලුත් වීඩියෝකින් හමු වෙමු.